Hi guys. ඔන්න අපි අද අපේ ගෙදරට එන වතුර බට ලයින් එක බලන්නයි යන්නේ. මේ දවස් ටිකේ එක දිගට පායලා ඊට පස්සේ වැස්ස වහින්න ගත්ත නිසා අපේ ගෙදරට එන බට ලයින් එක ඒකේ වතුර එන්නේ නැහැ. ඉතින් අපි දැන් මේ කැලෑ මැද්දෙන් ඒක බලන්න තමයි යන්න හදන්නේ. අද මං තනියම නෙමෙයි යන්නේ. ඒ කැලෑවේ තනියම යන්න අමාරුයි. මං ඉතින් තාත්තයි මල්ලි කට්ටියම එක් කරගෙන තමයි යන්න හදන්නේ. මේ තියෙන වතුර බටේ තියෙන පාර. මේ වතුර බටේ දිගේ දැන් හොයාගෙන යන්න ඕනේ. වතුර බටේ ඉවර වෙන තැනට. මේක සම්පූර්ණම මේ ටික රබර් වත්තක් මැද්දෙන් යන්න තියෙන ගමනක්. කට්ටිය ඉස්සරහින් යනවා. මං පිටිපස්සෙන් යනවා. මේ ගමන ඉවර වෙන තැන මං හිතන්නේ ලොකු ගල් ගුහාවක් තියෙනවා. මම ඊට කලින් ගිහින් නැහැ. හැබැයි තාත්තා කිව්ව නිසා ඉතින් මට යන්න ආසාවක් ආවා. කැලෑව මැද්දේ. ගොඩ දවසකින් කොහෙවත් ගියෙත් නැති නිසා මං ඉතින් මේ යනවා. ඇත්තට මේ කට්ටිය මව දාලා දැන් ඉස්සරහින් යනවා. මට පාර හොයාගන්නත් බැරි වෙන සීන් එකක් තියෙන්නේ. හැමීට ගියොත්. අමු කැලෑවල මැද්දේ මෙහෙම දර තියෙනවා. අනේ මෙතනින් පාතේ බහින්නේ කොහොමද? උදව්වක් අත්‍යවශ්‍යයි. ඔයා අයියෝ වැටුණා. වැටුණා. අයියෝ කැලෑ පාරක් කියන්නේ කැලෑ පාරකට. ඇයෝ මේක ඇයෝ යන පාරක්ලු මම දන්නේ නැහැ ඉතින්. මං මීට කලින් මේ පාරේ ගිහින් තියෙනවානේ. මට මතකයි. කකුල කැඩෙන්න කලින් හැබැයි. මං හිතන්නේ. චුට්ට කකුල මිස්සුනොත් පල්ලමට පෙරලනවා නේද? මම වටන ෆෝන් එක ෆෝන් එක හොයාගන්න වෙන්නේ. මේ ගලේ ලොකු නෑ මං චූටි කාලේ මේ පාරෙන් ගිහින් තියෙනවා මට ෂුවර්. කමන්නේ. මම මේ යන්නේ මේ පාරේ තියෙනවා. මේ උස ගලක් තියෙනවා මෙතන මේ. නිදන් තිබ්බනේ. නිකන් අර අඩගියම් බාර අනිතුමාට දාන්න තිබ්බ නැත්නම් මේ හරි වාස්නේ. මේ නෑ ඒක තමයි වලගම්බ රජුරුවන්ගේ කාලේ මේ අර යා අර කටාරංගල් ඉන්න පන්සල පැත්තේ හැංගිලා ඉඳලා තියෙනවනේ. පාතල ගියේ කොයි පාරෙන්ද? මෙතනින්ද? ඔව් අතුර. මේ පාර. මඩු ගස් දාලා තියෙන්නේ. මඩු ගස්. මඩු ගහක්. මේ ලස්සනයි නේ? නේ? wow මාරම ලස්සනයි ඒවන. මහෝගනීද? ගල්ලේ. මේ මොනවාද? මෙන්න මේ වගේ ගස් දෙබල් වලින් නේද අර පිඹුරු රිංගනවා කියන්නේ මේ. ගිලලා. ඔව් දිරව ගන්න බැරි තරම් ලොකු මේ ගොදුරු ගිලලා. ඒ වාස්තර රිංගනවා කියන්නේ පිඹුරා. ඔව් එයාට ගොදුර දිරව ගන්න බැරි නිසා ඇටකටු එහෙම තේනම් කුඩු කරගන්න. මෙන්න තියෙනවා රද්දෝතලු. මෙන්න වැටිලා තියෙනවා මෙතන. මේ තියෙන ඒවට තමයි රද්දෝතලු කියන්නේ.
අපි යා. Oh. Wow. Oh. උඩටම නගින්න තියෙනවා. ඌ ගණන් කර ගවිලා මෙහෙම එකගේ 100 දෙනෙක් කාලා කුඩන්නේ. ගල උඩට යන්නයි තියෙන්නේ. වාව්. දැන් ගෙදර යන්න බෑනේ. දැන් ඔයා කියලා ආවේ කොහොම හරි යනවා කියලා. කුඩලද? අර වාගේ කකුලේ කුඩලෙක් කනවා. ඔයාගේ. මගෙත් කනවා. කෑවව්. චුට්ටක් ලිස්සුවත් ගලපල්ලට යන්න පුළුවන්. අපි ගලපල්ල බලන්නේ. අපි යනවා උඩටම. මං සෙරෙප්පු දෙක ගලවලා ගියා නම් හරි වගේ මේ සෙරෙප්පු දෙක මේ කට්ට නැති ගෙවිච්ච සෙරෙප්පු දෙක. My God. වතුර ගන්න ඕ. මෙච්චර දුරින් මොකටද වතුර ගන්නෙ? කුඩල්ලෙක්. වාව්. චු. ඇත්තටම මේ පැත්ත මේ කිසිම කවුරුත් හයික් වලට ආපු නැති පැත්තක්. සංචාරක පුරවරයෙක් විදිහට ගත්තා නම් හරි නේද? අප්පල්ලා. අප්පට කුඩන්නේ. සංචාරක පුරවරයක් නෑ මේක ඉස්සර මේ පවුල් පිටින් මෙතන පදිංචිලා හිටියා. මේ ටිකේ දරන අය ගියා කිව්වේ? මේකේ. ඒකනේ. කියව මේක පල්ලේ තනි කරම මම අතන ගියත් තිබුණා. මෙතන නගින්නේ කොහමද? තනි මොකව. තව ගියා මුංජි අරයි දැන් නැත්තේ. දැන් කොහෙද? කොයි කාලෙද නායකගේ? 89. 89. ඒ වෙනකම්ම මේව හොඳට තිබිච්ච ඒවා. ආය නාය යන්නේ නැද්ද? ආය නාය යන්නේ කොහොද ගල් නේ තියෙන්නේ දාන්න ඒ වෙන අය යා. ඒ වුණා උඩ වෙන්නේ. ඉත්තෝ ඉතින් යන පාර. කුඩල්ල එකයි කකුලේ. වෙනද මම යනකොට 160 වෙනි එකක් කෑවා. ඔව් අපි දැන් යනවා ඉත්තෝ යන පාර හොයාගෙන. my god මේ ලස්සනයි ඒක. මේ අඩි මේ ඒ කාලේ හාමුදුරුවෝෙන් භාවනා කරන්න ඉන්න නැති නේද? රජ කාලේ? ඉල්ල බෙනේ. මේක නම් බයිද බාටම් නෑ. ෂෝක් නේ? මන් දන්නේ නැහැ මේ පැත්තේ මෙහෙම එකක් තියෙනවා කියලා. ඒ පුංචි ඈ? මේ මෙතන කයි ගෝත් තියෙන්නේ. ඔව්. හොල්මන් ස්ටෑන්ඩ් හොල්මන්? ඒක නම් කිවි. තාත්තර මේ පැත්තේ දර පොකුට දැක්ක කියන්නේ මොකාද පොකුටගේ කතාව. මේ මේ යටි අන්තට කෑගල්ල පැත්තේ විතරයි මේ පොකුටගේ කතාව තියෙන්නේ. වෙන කොහෙවත් නැහැ. නෑ. වෙන කොහෙවත් නෑ. බලන්න කොට අහු හිටන්නේ නැහැ පොකුට. නෑනේ. රෑ වෙලාවට මේකේ තිබිච්ච පසුරුකාමේ වැරලා තියෙනවා. මොකද්ද රෑ වෙලාවක රෑ වෙලාවට මේ පාළු ඇලවලල දානවලු පොකුට. ටියුබ් එකක් කියලා අර මේක නම් නිකන් අර කට්ටිය කලින් ජීවත් වෙච්ච එකක් වගේ නේ. හට අරන් කොල්ලද මේ වැව ගොඩක් තියනවා ඇවිල්ලා මේ වගේ කටාරම් කොටලා වගේ තියනවා උඩින්. පේනවද නම් දන්නේ නැහැ හැබැයි. මේ ගල් කැඩිලා වැටිච්ච ඒවා කියලා තමයි තාත්තා කියන්නේ. කොහොම හරි වතුර ඇතුළට එන්නේ නැහැ මේකේ. මේ නෑ මේකේ ටික කටාරම් අහන්න. ඔව් මේ ඒ වගේ තමයි මේ ගල් පතුරු වැටිලා තියෙන්නේ අර. ඈත තියෙනවා ගල් පතුරු වැටිච්ච ඒවා. ඈත තියෙනවා අර තියෙන ගල් පතුරු වැටිලා අර තියෙන ඒ වගේ අර පේන තැන්වල. මේ පැත්තට යන්න මේ පාත්‍ර බහින්න ඕනේ නේ. යන්න ඕනේ නේද? සුදු එන්න අපි යමු. ඇත්තටම ගල් වෙන ගවේෂණය කරන්න වෙලාවක් නැහැ. අපි යමු. වතුර බටේ හොයාගෙන. කූඩල්ල ඔව් එක තරක තප්පරයකට වඩා ඉන්න හොඳ නැහැ. නගිනවා.
ඔය ටිකේ කූඩල්. ඔව්. ආව්. කටුවක්. යනුනා. හාතවාරිය වැලුත් තියෙනවා. මේ තෙලේ ඇත්තට ඉස්සර යන කියනවා නැති දෙයක් නෑ. පතිනාස් හෝම්. ඌරෙද ඇද්ද? කියලා මට හිතා ගන්න. මේ මෙන්න මේ ගස්වල උඩ තියෙනවා මේ ඕකේ වර්ග හැදිලා. ඕකි? ඔව්. ඉස්සර නම් තිබුණා මම චූටි කාලේ නේද දැන් තියෙනවද දන්නේ නැහැ. අර නාන්න අපි යල හොයාගෙන යනකොට දැක්කම මං කිව්වා හැමතැනම ෂෝට් එකක් තියෙනවා. මෙතනින් ඇලේට බහින්න තියෙන්නේ. ඇලේට. අපේ තාත්තට එහෙම කොයි මං ඔය කොළවල අරිත් යන්නේ පාලු. අයියෝ. ලිස්සනවලු. ගල පාත තමයි ඉන්න වෙන්නේ දඩොස් ගාලා. අයියෝ. ඕන එකක් අදලා මම පාරක උඩන්න. කුඩල්ලා මෙහි නම් ඇත්තට ඇයි දන්නේ වතුර ගත්තේ නේද? හා? නෑනේ ගල් උඩින් ගින් හරන්නත් බෑනේ. අයියෝ. ඒ කූඩල් යන්නේ කොතනද කූඩල්? කැලේ. මේ හැමදාම දෝතලු ගස් හැදිලා තියෙන්නේ. ඇයි දන්නේ එක ළඟ එක ළඟ තාත්තා යරේ ගිහිල්ලා අම්මුනේ මෙන්න මේ වගේ දනක පිඹුරේ. පිඹුරෙක්? මේ හරියට අන්න අර අරගෙන විතර ගියා. කොහෙද අර මල ගෙදර යනකොට නේද? ආයෙත් නැග්ගා. ඔව් ඉතින් මේ වගේ කැලෑවල් ඇතුලේ එහෙම ඉන්න පුළුවන්කම තියෙනව නේද? කකුල ඉන්නව කූඩල්ලෙක් කමන්නේ මම යනවා. මේ ලස්සනයි මේ මුල. කලයන්කෝ. ඒ මගේ අගියම නගින්න. වෙන තරක් ඇත්තම නැද්ද? මගේ දැන් නැගලා කනවා හතර වටේ කූඩල්ලෝ. අවසානයේදී අපි යලක් ළඟට ආවා. මෙතන ඇලේ නෙමෙයිද? අපිට සිටි පාත්‍ර පයින්නක් තියෙනවා. පාත්‍ර පයින් එකනේ මට කරන්න බැරි. ඈ? වලක්ද ඇලක්ද? මේ මෙතන වලක් ඈ. පාම්බේ. ලොකු වලක්ද? අතුලට තියෙනවා. ඔව් ඒක ලොකු වලක්. මොකා? මුල්ක තම්නේ. ඒ රම්පේ ගහ. රම්පේ ගස් මේ අර ඉස්සර හිටපු කට්ටිය හදපේවත් තාත්තේ. ඒ කියන්නේ මෙහෙත් ගෙවල් තිබිලා තියෙනවා නාය යන්න කලින්. ඉතින් මේ පැති වලට ගෙවල් හදන්න බඩු ගෙනාවේ කොහමද? කුඹුරා. මේ මෙතන ලින්දා. බලන්න ලින්දා කි. එහෙමද? මොනවාද? මේ ගල්වල කොහමද අනේ විවගා කරන්නේ? හා එතනින් තමයි පල්ලෙහා අපේ ගෙදරට ඉස්කෝලේට ඔක්කොට යන්නේ මම අරක්. හා කුඩල්ල ලේඩි. අයියෝ කුඩල්ලෙක් කනවා. දැන් නම් යන්න බෑ. යන් කුඩල්ල ඉන්නවා. මේක වලක් නෙවෙයි. නිකන් එළල වලක් නම් මෙන්ට අඩිය තියලා බලලා යන්න. තාත්තා කුඩල්ල පොඩි පොඩි දුන්නා. අර මේ යාල ඉස්සර ලොකුවට දෙවිලා. මම ඉස්සර කප්පියක් දෙන්නේ. අර බලන්න. මේ මොකද මේ කකුලේ මෙච්චර කුඩල්ල නගින්නේ? කමන්න. කුඩල්. sorry. නායකගේ මෙන්න මේ පැත්තේ කන්දලු නාය ගිහින් තියෙන්නේ. මෙන්න මේ ඇතින් පේන කන්ද උඩ ඉඳම පාදට ඇවිත් ඔයා කිව්වේ මෙන්න මේ වැල් නේද? මං ඉතර කුඩල්ල කණ්ඩක් අද. මට තේරෙන්නේ. ඊය කුඩල්ල කනවේ? නැතුව. පස් දෙනෙන් මරුණලු. මේ තියෙන ඉස්සර මේ කට්ටිය බැඳපු බැමි. මම හිතන්නේ ගෙවල් තිබිච්ච තැන් වල වෙන්න ඇති නගින්නත් මේ ගල් දාලා තියලා හදලා තියෙනවා. තාත්තා මොකක්ද එකක් කිව්වා. මේ දෙන්න එතන අත වෙනවා. තාත්තලා මේ වගේ උදේ හවස යනකොට තෑගි දෙන්න ඕනේ.
දැක්කනේ තාත්තා. අම්මෝ. කිසිම ගාණක් නැති වෙනවා. මේ තියෙන ඉස්සර මේ කට්ටිය මැල්ලුම් කන්න හදාගත්ත ඒවා. සමහර පැතිවල නම් මේවට ජපන් බඩු කියලා කියනවා. අපි කියන්නේ මේවට ආණ්ඩිකොළ කියලා. කෑගල්ල පැත්තේ කියන්නේ ආණ්ඩිකොළ. අපි දැන් ඇවිල්ලා කැලේ මැදේ තමයි ඉන්නේ. තව ඈතට යන්න ඕනි වතුර ගන්න. ඉතින් මේ පැතිවල මිනිස්සු හැමදාම වතුර ගන්න මේ වගේ පැතිවලින් තමයි. නැත්තම් ඉතින් ලිං හාර ගන්න ඕනි. හැබැයි ලිං හාරන්න ගොඩක් වෙලාවට වතුර ඉන්නේ නැහැ. ගල් මැද්දෙන් හාරන්න බැරි නිසා මේ වගේ පැතිවලින් තමයි ගමේ හැමෝම මෙහෙට අපේ ගමට වතුර අරන් යන්නේ. කොමාරි ජරමර මැද්දේ ඔන්න ඉතින් අපි ආවා වතුර ගන්න තැනට. දැන් ඇල හොයාගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි යමු කොහොමද වතුර දාලා තියෙන්නේ කියලා වතුර බටේ ඉන්න බලන්න යන්න. අපි දැන් ඇවිත් ඉන්නේ වතුර බටේ හදන තැනට. මේන් අපේ තාත්තා හදනවා වතුර බටේ. මේ තියෙන්නේ එයා ලිඳ ඉස්සලා මේ මෙතන ලිඳ වගේ අපි මුලින් වට කරලා හදලා තියෙන්නේ බටේ දාලා. කුංජි මං ගාල්ඩියක් අහුල ගත්තා. මෙන්න මෙතනින් තමයි යන්නේ පාතට බටේ. මේ දාලා තියෙන්නේ ඒ බටේ. මේ තියෙන්නේ බටේ දාලා තියෙන මුල. මෙන්න මෙතනින් තමයි මේ බෝතලයක් දාලා තියෙන්නේ බටේට වෙනම වතුර යන්න. මෙන්න මෙතනින් යනවා. ආහාර අතරින් තමයි පෙරෙන වතුර පාරකනේ හයි කරලා තියෙන්නේ. අතලින් වතුර යනවා ගල ඇතුලේ. මේ බෝතලෙක් කරලා තියෙන මෙතනින් යන්නේ. කුඩල්ලන්ගේ රජදහන. මේ සෙරප්පු දාගෙන ඇත්තට මේ වගේ ගම් වල යන්න බෑ. කැඩිච්ච කටු සෙරප්පු දාගෙන. උහාවා. කොහෙද? කොහොම හරි ඉතින් ඔන්න අපි බට ටික හදලා දැන් යන ගමන් ඉන්නේ. බට හදන එකේ වීඩියෝ ටිකක් කරන්න බැරි වුණා. බට 200 ගාණක් තියෙනවා ඉතින්. බට 200 ගාණම හදාගෙන යන ගමන් වීඩියෝ කරන්න අමාරු නිසා අපි ඉතින් ඒක චොට්ටක් වීඩියෝ කරේ නෑ. මම දැන් කඩාගත්ත වැනිලා වැලත් උස්සගෙන දැන් ඉතින් යනවා. අපි බටේ හදලා ඉවරයි. දැන් ඉතින් ගෙදර යන්න තමයි තියෙන්නේ කැලෑව මැද්දේ.